මහසෝනාගේ ආගමනය මරණයේ රාත්‍රිය. මුළු ගමම ගොරවන මහා නිහඬතාවයක ගිලිලා තිබුණ හුළඟ පවා හුස්ම ගන්න බය වුණ. ඒ වගේ මූසල රාත්‍රියක තමයි මේ හැම දෙම කොහොමද. සොහොන් පිට්ටනිය වට කරගෙන තිබුණ අඳුරු හෙවණැලි මැද්දෙන් අමුතුම විදියේ බියකරු ශක්තිය හිමින් අවදි වෙන්න ගත්තා. බලන් ඉඳීම පරණ සොහොන් ගල් අතරින් පොළව දෙදරන්න පටන් ගත්තා. මරණයටත් වඩා දරුණු බියක් කරන් මහා සෝනා කියන ඒ රුදුරු යක්ෂයා ආයෙමත් මේ ලෝකෙට පෙනී හිටියේ අන්න ඒ මොහොතේ. අඳුර පසාරු කරගෙන රතු පාටින් දිලිසෙන ඒ ඇස් මනුස්ස ලේවල සුවඳ සොයමින් වටපිට බැලුවා. එයා තියෙන හැම අඩිපාරක්ම ගමට අරන් ආවේ මරණේ පණිවිඩේ විතරයි. පාර දිගේ ඇහෙන ඒ බර අඩි සද්දෙට මුළු ගමම භීතියෙන් සසල වෙලා ගියා. ඒ ඇහෙන්නේ කිසිම මිනිස්සෙක්ගේ හඬක් නෙවෙයි කියලා තේරුම් ගන්න කාටවත් වැඩි වෙලාවක් ගියේ නැහැ. පාරායිනේ හිටපු ගමේ මහත්තයෙකුටයි වයසක කාන්තාවකටයි එකපාරටම හුස්ම ගන්න බැරි තරමට වාතය සීතල වුණා. කිසිම හේතුවක් නැතුව එයාලගේ පපුව ගැහෙන්න ගත්තේ මරණය අතලඟ කියලා දැනුණ නිසායි. එක ක්ෂණයකින් මහා අඳුරු සෙවණැල්ලක් වගේ මහසෝනා ඒ දින්න ඉස්සරහා මතු වුණා. ඒ බිහිසුණු රූපය දැක්කම පණ කඩාගෙන වැටෙන තරම් ලොකු බයක් එයාලට දැනුණා. මේ දර්ශනය ඈත ඉඳන් දැක්ක තරුණෙක් Tamanගේ ජීවිතය බේර ගන්න ඕන නිසා හුස්ම ගන්නවත් නොනැවතී ඝන කැලෑව ඇතුළට දිව්වා. හැබැයි මහසෝනාගේ ඒ මූසල hina හඬ ගස්වැල් අතරින් සොහොන් බිම් මැදින් ගම පුරාම රැවුදුන්නා. ඒ හඬ ඇහෙන හැම මිනිස්සෙක්ගෙම ලේ සීතල වෙලා ගියා. එදා රෑ ගමේ කාටවත් නිින්දක් තිබුණේ නැහැ. හැමෝම Tamanගේ ගෙවල් ඇතුළට වෙලා දෙවියන්ගෙන් පිහිට ඉල්ලුවා මිසක් කරන්න වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. පෑයෝ අලුයම ඉරෙලියත් එක්ක මහසෝනාගේ ශක්තිය හෙමින් අඩු වෙන්න ගත්තා. ඒ අඳුරු බලවේගය ආයමත් සොහොන් බිම ඇතුළටම ඇදිලා ගියා. පළවෙනි ඉර කිරණ සොහොන් ගල් මත වැටෙද්දි මහසෝනා ආයමත් පොළව යටටම නොපෙනී ගියේ ගම පුරාම ලොකු බයක් ඉතිරි කරලා. එදා ඉඳන් අද වෙනකම් මහසෝනා ගැන අහන කතාවලින් ගමේ මිනිස්සුන්ගේ හදවත් බයෙන් පිරෙනවා. සොහොන් බිමක් කියන්නේ මරණය විතරක් නෙවෙයි ඕනෑම මොහොතක අවදිලෙන්න පුළුවන් මහා භීතියක් කියලා ඒ මිනිස්සු අදටත් විශ්වාස කරනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. කමෙන්ට් එකක් දාලා ලයික් කරන්න හොඳයි නම්.